ආයුබෝවන් ළමයි දෙසැම්බර් මාසයේ වැඩිපුර අපි සාර්ථක අවසන් කරා. ඉතින් ජනවාරි මාසයේ අපි කොහොමද විභාගය සඳහා වැඩි කොටසක් ඉවර කරගන්නේ? මේ පේපර්ස් වල ලකුණු අතරට යන්නේ කොහොමද? ඒ වගේම අමතක කොටස් වලට නැවත ආය රිවයිස් කරන්න පාස් පේපර් ඩිස්කෂන් කොහොමද වෙන්නේ? ඒ ගැන සම්පූර්ණ ප්ලෑන් එක, කියන්නේ ජනවාරි ප්ලෑන් එක තමයි අද මම ඉදිරිපත් කරන්නේ. ඉතින් ළමයි ප්ලෑන් එකට වැඩ කරද්දී අපිට අතපසු වෙන දේවල් ගැන අපිට මතක් වෙන, ඒ වගේම නැවත ඒවා ආයේ කව කරගන්න විදිහට ආයෙත් තව ප්ලෑන් එකකට යන්න පුළුවන්. ඉතින් ළමයි දෙසැම්බර් මාසයේ ඒ කරපු දේවල් වලින් සම්පූර්ණ පාස් පේපර්ස් ඒ ආයතන වල ළමයින්ට ෆිසිකලින් මම සාකච්ඡා කරා. ඒ වගේම ඔන්ලයින් බ්‍රහස්පතින්දා කරපු එකේ ඔන්ලයින් සෙෂන් හරහා සම්පූර්ණම ඒ ළමයින්ට ඒවා ආවරණය කරලා දුන්නා. දැන් ළමයි මෙතනදී ජනවාරි මාසයේ වැඩපිළිවෙලදී පළවෙනි සතිය ගණිත අභ්‍යාස මාපාක ප්‍රස්තාව. ඒ කියන්නේ ළමයි පළවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 25 පළවෙනි එකට ඒවා ඊට පස්සේ මාපාක ප්‍රස්තාව ලකුණු 25 කරන තව මේ ශ්‍රේණි දැරීමක් තියෙනවා. ඉතින් මූලික සිද්ධාන්ත සම්පූර්ණම ආවරණය කරලා පාස් පේපර්ස් දක්වාම ඒ දවස් තුනට ඒක ආවරණය කිරීම සිද්ධ කරනවා. ඒ වගේ තමයි දෙවෙනි සතියේ විපද ප්‍රසාරණය. මම විපද ප්‍රසාරණයේ තනියටයක් විදිහට දීලා තිබි තෙරුපුත් හේතුවක් ඉදලා නෙවෙයි. යම් සමහර වෙලාවට මෙතන යම් කොටසක් ඉවර කරගෙන කරනොත් ඒක මේ දවස්වල ගෙනියනවා. ඒතකොට විපද ප්‍රසාරණය කොහොමත් දවසක් ඇතුළත ඉවර කරගන්න පුළුවන් ළමයි. ඒතකොට මේක වගේ මෙතන පාඩම මිස් වුණොත් මෙතනින් කව කරගන්න තමයි මම මේ දවස් සම්පූර්ණ විපද ප්‍රසාරණය වෙනුවට කියන්නේ සෙකන්ඩ් ඩිග්‍රී විපද ප්‍රසාරණයටම දාලා තියෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි සතිය ගත්තොත් එහෙනම් සීමා සහ ආකල්ප විභාගිතේ මෙතන පස්වෙනි ප්‍රශ්නේ සහ මෙතන හත්වෙනි ප්‍රශ්නය. සීමා සම්බන්ධ සිද්ධාන්ත සම්පූර්ණ ආවරණය කරනවා. ඒ වගේම ඒක පාස් ටෙස්ට් දක්වාම කරනවා. අවකලනයේ භාවිත. මෙතන ප්‍රස්තාව දීම සිදු කරන්න හැමයි ස්පර්ශක සහ අපිලම්බ වල ප්‍රතික්‍රියා සෙවීම අනිවාර්යෙන් ලකුණු 25 මෙතන ලකුණු 25 එනවා. ඒ වගේම ත්‍රිකෝණමිතිය ප්‍රශ්නාංක 10. ඒතකොට දැන් ත්‍රිකෝණමිතිය කිටි ප්‍රශ්නය ගත්තාම මහා ලොකු දැනුම අපසදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාධාරණ විසඳුම් ඒ වගේම සීරීස් සූත්‍ර දැනුම ත්‍රිකෝණික ලක්ෂණ වලින් පොඩි කන්සෙප්ට් වලින් තමයි මේ 10 ප්‍රශ්න හෙන්න තියෙන. අර ලකුණු 150 17 වෙනි ගානේ ABC කොටස් ආවරණය වෙන්නේ නැහැ මෙතනදී. ත්‍රිකෝණික කිටි ප්‍රශ්න දාලා සම්පූර්ණ සිද්ධාන්ත ටික ආවරණය කරනවා. ඒ වගේම තමයි මෙතනදී ළමයි සම්පූර්ණ මාසයේ අවසාන වෙනකොට ලකුණු 175 250 විභාගයේ වෙනුවෙන් ඕගොල්ලන්ට මේ වැඩ පිළිවෙලදී අරන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ළමයි අපි පේපර්ස් කරන්නේ වෙනම විදිහකට හොදනවා. උදේ 8ට ඇවිල්ලා 10:00මාර 10 වගේ වෙනකොට දැනට සාමාන්‍යයෙන් දීලා තියෙන ආවරණය කරලා දෙන පාඩම් වලින් විතර පේපර්ස් දෙන්නේ. එතකොට උදේ 8ට පටන් ගන්න ඊට පස්සේ 10ට ඉවර කරලා ඊට පස්සේ අපි කොහොමද ක්ලාස් එක ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ පේපර්ස් ටිකේ සම්පූර්ණ ලකුණු දාලා දෙනවා. වගේ මාකින් එකක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ වගේම මේ සතියේ අග ඊට දාලා වීඩියෝ මාකින් එකත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මෙතනදී ළමයි මේ මාසෙක පොඩි අලුත් වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ තමයි homework pass practice මේ pass papers practice එක. එතනදී ළමයි ඕගොල්ලෝ ඇත්තටම තාම අර දැන් pass papers කරනවා. ඒක කාලයක් යනකොට අවත කරනවා. ඒ වගේ දේවල් වෙනවනේ. ඒ කියන දවසට එක ගානක්. ඕගොල්ලන්ට පොඩි ටියුට් එකක් වගේ 11ක් හම්බ වෙනවා. ඉතින් මේ කොලේම ඕගොල්ලන්ට ඒක හදන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ සතියේ එද්දී අනිවාර්යයෙන්ම මේක ගේන්න ඕනේ. එතකොට ඒක ඕපන් බුක් ටෙස්ට් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඒක නෝට ඕන නෝට් බලන්න එහෙම කරන්න ගොඩක් වෙලාව අරගෙන කරන්න. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. පුළුවන් කට්ටිය එක දවසක් කරන්න හිවවලුකුත් නැහැ. ඕගොල්ලෝ හැමදාම වැඩ කරන්න තමයි මේක හදලා තියෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් ළමයි අපේ ආයතන සිසුසාර නිවසික්මා විනාස් සහ ඔන්ලයින් බ්‍රහස්පතින්දා රාත්‍රී 7 සිට ඒ වගේ මේක අනිත් සෙෂන් එක ඊළඟ රාත්‍රී 8ට පටන් ගන්නවා. ඉතින් ඔන්ලයින් එක දවස් දෙකකට කල්ලා කරන්නේ අනිත් ටික මේ ආයතන වල ෆිසිකලි කරනවා. උදේ 8 ඉඳන් හවස 5 වෙනකම්. එහෙනම් මේක තමයි අපේ ජනවල ප්ලෑන් එක. ඔයගොල්ලෝ අපේ රිවිෂන් එක සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන් විභාගයට ලකුණු 250 175 ගන්න පුළුවන්. ජය වේවා.